ඉතින් මේ ඉන්නේ අපේ මේ පොඩි මෑන් මේ මෙයා මෙහි UK වල ඉස්කෝලේ year 5 ඉන්නේ. ඉතින් ලංකාවට නම් මෙයා year 4 ඉන්නේ. ඉතින් මේ වෙනකොට මෙයාට ඉස්කෝලේ sexual education පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒකට මුලින්ම මට ඉස්කෝලේ ලෙටර් එකක් ආව consent එක දෙන්න කියලා. ඉතින් මම කැමැත්ත දුන්නා. ඉතින් මෙයා ගොඩක් දේවල් දන්නවා. ඉතින් මේ දේවල් බලන්න සාමාන්‍යයෙන් කෙනෙක් ළමයෙක් දැනගන්න එක වැදගත්ද කියලා මේ වීඩියෝ එක බලන ඕන කෙනෙකුට තේරෙයි. ඉතින් මම මෙයාව පසුතැවිලිපත් කරන්න නෙමෙයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මෙයාලගේ දරුවා නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි කතා කරමුද? හා. අවුලක් නැහැ නේ? නෑ. හරි. ලැජ්ජද? නෑ. හරි. පොඩි දේවල් ටිකක් කතා කරන්නම් බලන්න මේ දේවල් ළමයෙක් දැනගන්න එක වටිනවද කියලා. හරි. මේකද ආයි පොත? ඔව් මේකේ jigsaw journal ඒ කියන්නේ life skills ඒ කියන්නේ එක එක දේවල් ගැන කතා කරනවට ඕන දෙයක්. ඒකට මෙන්න මේ හරිය තමයි කියන්නේ මේ having a baby. ඒ කියන්නේ ඔයාලට ඉස්කෝලේ කියලා දෙන පුතා මේ බබෙක් හැදෙන්නේ කොහොමද කියලා? ඔව්. මේක තමයි having a baby ingredients. Okay. මේල් එකකින් ආවේ sperm ඔයි penis ඔයි විතරයි. හදන්නද මේ sperm කියන්නේ මොනවද කියලා? ඔව්. අඩු ගන්නලා තියෙන්නේ. female වලින් ඕනේ egg, ovum, vagina. හරි. ඒ කියන්නේ හරි. ඒ කියන්නේ ඔයාලා අඩු ගන්නලා තියෙනවා. ඒතකොට ඔයා දන්නවා බේබි කෙනෙක් එන්න නම් අම්මයි තාත්තයි ඉන්න ඕනේ. අනික මේක girls and puberty. ඒ කියන්නේ නිකන් වගේ අංග change වෙන එක. ඔව්. හැබැයි ඒක නිකන් my learning is on seesaw කියන්නේ නිකන් කැමරාවකින් කරේ. හරි. එතකොට ඔයා දන්නවද ඔයාගේ ඇඟ change වෙන විදිය වයසත් එක්ක? ඔව්. ඔයාගේ කියන්න බෑ example එක. ඔයා teenage කෙනෙක් වුණාම ඔයා puberty start කරාම ඔයාගෙන් ගානු ළමයිගෙන් දෙනවා. පිරිමි ළමයිගෙන් සුදු පාට දේවල් එනවා. ඕකේ. වාගේ voice වෙනස් වෙනවා නේ. හරි ලැජ්ජ වෙන දෙයක් නෑ. අඩු ගන්නලා නේ දේවල්. හරි. ඔයා හිතන්නේ මේ දේවල් ඔයාට උගන්නන එක හොඳද නැද්ද? හොඳයි. හොඳයි. අර ලැජ්ජයිද ටිකක්? පොඩ්ඩක්. මුලින්. හරි. එතකොට ඔයාට පුතා මේ ලංකාවේදී ඉගෙනනවද ඉස්කෝලේ? කවදාවත් නෑ. කවදාවත් නෑ. එහෙම දෙයක් ගැන දෙන්නෙත් නෑ. හරි. ඔයාට මොකක් හරි ඔයාගේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බත් ඔයාලා මාත් එක්ක හරි අම්මත් එක්ක හරි කතා කරන්න ලැජ්ජ නැහැ. ඔව් මම දන්නවනේ පීපල් වලට හරි. මොනවද වෙන්නේ. හරි. ඒක හොඳයි. හරි. හරි. එතකොට මේවා කියනද මොකක් හරි සේෆ්ටි ඒ කියන්නේ ඔයා ආරක්ෂා වෙන්න ඕන කොහොමද? ඔයා පරිස්සම් වෙන්න ඕන මොන තැන් වලින්ද කියලා ඔයාලට කියලා දෙනවා. කවුරු හරි ඔයාලා කරදර කරන්න ආවොත්. හැබැයි මෙන්න මේ ලෙසන් එකේ විතර හැබැයි කැමරා එකේ නිකර මට මතකයි ටීචර් අපිට කියලා දුන්නේ ඔයාට puberty start කරොත් ඉස්කෝලේ ඔයා ටීචර් කෙනෙක්ට යනවා. ගානු ළමයි ටීචර් නට ඕන එකක් යනවා. ටීචර් ගිහිල්ලා ටීචර් දෙනවා ඔයාට ඇඩ්වයිස් ටිකක් නැත්තම් බෙහෙත් ටිකක් දෙනවා. ඒ වගේ දෙනවා. ඒක ඔයාලට තව මොනවද මෙහි කියලා දෙන්නේ? relationships වල මොනවද කියලා දෙන්නේ? relationships කියනවා. ඔයා ඉතනක ගානු ළමයිගේ පිරිමි ළමයිකෝ කියනවා. ඔව්. ඔයාලා relationship එකක ඉන්නේ. relationships මොනවද ඔයාට මෙහි කියලා දුන්නේ? ඒ කියන්නේ දැන් අපි ලංකාවේ දකින්නට වඩා වෙනස් relationships මෙහි තියෙනවානේ. ටීචර් කියලා දුන්න relationship ගැන ඔයා හිතන්නකෝ ඔයා පොඩි ළමයෙක් කියලා. ඔව්. ඔයා හිතන්නකෝ ඔයා අවුරුදු 1යි කියලා. ඒ කියන්නේ ගන්න බෑ. අවුරුදු 2 ගන්න බෑ. අවුරුදු 3. ඔයා නිකන් high school යන්න ඕන. ඒ කියන්නේ teenage කෙනෙක්ගේ school එක. දෙක අල්ල ගන්න පුළුවන්, හගේ අදින්න පුළුවන්, හැබැයි kiss කරන්න බෑ. ඒ වගේ දේවල් කරන්න බෑ. හොඳයි. ඒ කියන්නේ pregnancy ගැන කියලා දුන්නද? ඔව්, pregnancy ඔයා දන්නවනේ adolescent කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ නිකන් year 18 නැත්නම් 19 නැත්නම් 20 21 22 23 24 වගේ pregnancy එක start වෙන්න පුළුවන්. Okay. So තව මොනවද ඔයාලා කියලා දුන්නේ transgender කියලා. ඒ කියන්නේ මම දන්න දෙවෙනි පාර්ට් එක හැබැයි පළවෙනි එක ටීචර් කිව්වේ පළවෙනි එක year 4 අපි ලර්න් කරා. හැබැයි second part එක year 5 වල ලර්න් කරා. හැබැයි මම දැන් year 5 නේ ඒ නිසා කවදා හරි මට කියලා දෙයි year 5 ඉඳලා. හැබැයි year 4 කියලා දුන්නේ පළවෙනි දෙයක් ඔයාට මේ ඕන් නම් ඔයාට ඕන් නම් ඔයාට ට්‍රාන්ස්ජෙන්ඩර් කරන්න පුළුවන්. ඔයා පිරිමි ළමයෙක් හිතන්නකෝ ඔයාට ගෑනු ළමයෙක් වෙන්න ඕනේ. ඔයා ඉන්ජෙක්ෂන් එකක් ප්ලාන්ට් කරනවා මාස 2කින් 3කින් වගේ ඔයා ගෑනු ළමයෙක් වෙනවා. හරි ඒක තියෙයි. මාස 2කින් 3කින් නෙවෙයි හරි. ඒක ප්‍රශ්න නැහැ. ඒක නෝඩේ කියලා දීලා තියෙන්නේ. එතකොට මට දැනගන්න ඕන ඇයි
කෙනෙක් එහෙම පිරිමි ළමයෙක් ඇයි ගෑනු ළමයෙක් වෙන්නේ? ඇයි එහෙම ආසාවක් එන්නේ? පළවෙනි දෙයක් මේ එයාලා බෝන් විද්‍යාව ගානු එයා පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්. එයා ගානු ළමයෙක්. හැබැයි දැන් එයා දැනගත්තා එයා අවුරුදු එයා year 10 වල. හැබැයි හිතන්නකෝ එයා දැන් ડોක්ටර් දැනගත්තා මෙයාට ඕගන්ස් දෙකක් තියෙනවා. පිරිමි ළමයෙක් ටිකක් තියෙනවා මේ හරි. ගානු ළමයෙක් වාට තේරෙන්නේ තියනවා කියන්නේ හරි. නෑ ටීචර් කියලා දුන්නොත් කියන හරි එතකොට ડોක්ටර් ඩිසයිඩ් කරනවා මෙයා ડોක්ටර් නෙවෙයි පේරන්ට්ස් ලගෙන් ඩිසයිඩ් කරනවා 50-50 නම්. හැබැයි ඊළඟ 30-70 කියලා ඒ ගානු ළමයා 70 බෝයි 30 නම් ඒ ගානු ළමයා පික් කරනවා සේෆ්ටි. හැබැයි පේරන්ට්ස් පික් කරනවා බෝයි කියලා වෙන ස්කෝලයකට යන්න ඕනේ ඒවයි කරන්න. හැබැයි එයා ලොකු වෙලා එයා හිතුවොත් එයාට ගර්ල් කෙනෙක් වෙන්න ඕන කියලා එයා වැක්සින් එක ගහ ගන්නවා. හරි. එතකොට ඔයාට ඇනිමල්ස් ලගෙත් ඔයා දන්නේ නැතිනේ. මදර් කෙනෙකුයි ෆාදර් කෙනෙකුයි ඕන බේබි කෙනෙක් බෝන් වෙන්න කියලා. ඔක්කොම ඇනිමල්ස් ලට ඕනේ නැහැ. මොකෝ ඈන්ට්ස්ලා ක්වීන් ඈන්ට් කෙනෙක් කියන්නේ කොලනි එකක් ස්ටාර්ට් කරනවා. ඈන්ට් කොලනි එක. ඒ කියන්නේ ඈන්ට්ලා ගොඩක් හදනවා. හැබැයි eggs මේල් කෙනෙක් eggs හදනවා. ඊට පස්සේ ප්‍රයිවට් පාර්ට්ස් තියෙනෝනේ මේ බබෙක් හදන්න. මේ ඇනිමල් කෙනෙක්ගේ ප්‍රයිවට් පාර්ට්ස් තියෙනවා නම් ඕනේ මේල් කෙනෙක්. හරි ප්‍රයිවට් පාර්ට්ස් නැත්නම් හරි. එතකොට දැන් ඔයාට උගන්නන්න ගත්තු මුලනේ. එතකොට ඔයාට මේ දේවල් ඉගෙන ගද්දී ඔයා රිලේෂන්ෂිප් එකක් කාත් එක්ක හරි හදා ගන්නවා නම් ඔයා දන්නවා මේකෙන් වෙන්න පුළුවන් ඩේන්ජරස් පැත්ත මොකද්ද? මේක ඔය රිලේෂන්ෂිප් එක ඔයා හරියට තියාගන්නේ කොහොමද කියලා? ඔව් කියලා දුන්නා කොහොමද? කියලා දුන්නා. ඒක හොඳයි නැද්ද? හොඳයි. හොඳයි. ඒ වගේම ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට පේරන්ට්ස්ලා අම්මා තාත්තා ළඟට ඇවිල්ලා ඕපන්ලි කියන්න පුළුවන්ද බෑද? අනික ඔයාගේ නැත්නම් ඔයා කියන්න. නෑ ඔයාගේ පේරන්ට්ස් උයි අම්මයි මරුණත් ඔයා දන්නවනේ නොලෙජ් එක එතකොට ඒක හොඳයි ඔයාම නිකන් රයිට්. ඔව් අම්මයි තාත්තයි නැති වුණත් ඔයාට සුවාදීනවනේ සෙල්ෆ් ඔයාට ඒක දැනගන්න එක හොඳයි. හරි. එතකොට දැන් මම වාගේ මෙහෙම ඇහුවොත් කවුරු හරි කෙනෙක් ඔයාට කිව්වොත් එයාට පව එකක් තියෙනවා කියලා. මම පිළිගන්නවා. ඉන්නකෝ. එයාට පව එකක් තියෙනවා. එයාගේ පව එකෙන් එයාට පුළුවන් ඔයාගේ එක්සෑම් එක ඔයාව පාස් කරන්න. එතකොට ඔයාගේ ලෙඩ හොඳ කරන්න. එයාගේ පව එකෙන් ඔයාට බබාලා හදන්න පුළුවන්. එහෙම කියලා කවුරු හරි කෙනෙක් ඔයාගෙන් සල්ලි අරන් පළතුරු පුද පූජා අරගෙන කවුරු හරි කෙනෙක් කියනවා නම් එයාට පුළුවන් කියලා බිලිව් කරනවද? සයන්ටිෆිකලි නෑ. එහෙම වෙන්න බෑ. නේ? එහෙම වෙන්න පුළුවන්. ලක් එකට වෙන්න පුළුවන්. හැබැයි අතරම බෑ. හරි. එතකොට ඔයාට රිලිජන් හතරම උගන්වනව නේද ඉස්කෝලේ? කියලා දුන්න රිලිජන්ස් තමයි ඉස්ලාම්, සීක්, හින්දි, බුද්දිසම්, ක්‍රිස්තියානිටි මොකද්ද තව මේ මොකද්ද? ඒනම මට මතකයි. හරි කමන්න. කතලික්. ඔයාට කවුරු හරි කිව්වොත් ඒ රිලිජන් වල ජීසස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුද්දිසම් වල වෙන්න පුළුවන්. ඒකවල අහසින් ගියා කියලා ඔයා පිළිගන්නවද? සයන්ටිෆිකලි. නෑ. ඒ අහසින් යන්න බැරි. මොකෝ එයාලට දේවල් දෙකක් නෑ. එකක් එයාලට ලයිට් එන්ජින් එකක් ඕනේ ඔයාලට ෆ්ලයි කරන්න. නැත්නම් බර්ඩ් කෙනෙක් වගේ ඔයාලට හොඳ වින්ග්ස් උයි හොඳ ජොබ්ස් උයි මෙහෙම ෆ්ලයි කරන්න. අනික ඔයාලට හොඳ ලෙග්ස් ඕනේ ලෑන්ඩ් වෙනවා. හොඳයි. ඒ කියන්නේ ඒක එහෙම වෙන්න බෑ. නේ? අත හදන්න පුළුවන්. හැබැයි නිකන් මැෂින්ස් නේ. මැජික්ලි කරන්න බෑ. හරි. එතකොට ඒ කියන්නේ කවුරු හරි වාව රවට්ටනවා නම් ඔයාට රැවටෙන්න අවශ්‍ය නැහැ. නේ? ඔයා හිතනවා නේ? මෙයා කරන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා? නේ? හරි එහෙනම් thank you.